එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්. Hey guys, welcome back to my YouTube channel. ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්නව නේද? ඉතින් අද අපි යන්න හදන්නේ තල්පේ බීච්. එහෙනම් ඔයාලත් එන්න අපිත් එක්ක යන්න. අද ලස්සන vlog එකක් මම ඔයාලට අරගෙන එනවා. මගේ WhatsApp channel එකට join වෙලා නැත්නම් join වෙන්න. අපි දැන් ගාල්ලට කිට්ටුයි ළමයි. අපි දැන් ඉන්න ගෝල් ෆෝර්ට් එකේ ළමයි. අපි චූටි වැඩ ටිකක් තියෙනවා කරගන්න. අපි ඒ ටිකත් කරගෙන shopping යනවා. ඔයාලව එතකොට හම්බෙන්නම්. 2 hours later. අපි වැඩ ටික කරගත්ත guys. දැන් අපි යනවා ඇඳුම් ගන්න. ඇඳුමක් අරගෙන ඊට පස්සේ අපි යනවා තල්පේ බීච්. අපි ඇඳුම් ගන්න තැනදී හම්බෙමු. A few moments later. අපි ආවේ ගාල්ලේ 12 මේකට එන්නේ ගාල්ලේ ස්ටෑන්ඩ් එක ඉස්සරහා තියෙන කුණුවැල පාර දිගේ මාවම පාර අයිනෙම තමයි මේ 12 තින්නේ. හැමෝම දන්නවා ඉතින්. අපි දැන් ඇඳුම් හොයන්න යන ගමන් ඉන්නේ. මම ටිකක් try කරලා බැලුවා. මම ගත්තේ නිල් පාට ඇඳුම විතරයි. මේ ඇඳුම් හරි ලාභයි ළමයි. රුපියල් 900 ගාණක් වගේ උනේ. හැබැයි ඉතින් ගොඩාක් quality නෑ. මේ ඒ ගාණට worth හැබැයි. හරිම ලස්සනයි නේද? හැම ගෑන් ළමෙක්ම වගේ ඉතින් මමත් මිර එකක් දැක්කම මේ ඇඳුම් ටික තමයි මම try කරේ. මෙන්න මේ නිල් පාට ඇඳුම නම් ඇඟේ ගානට ලස්සනට තියුණා. මම ඒක ගත්තා. 1 eternity later. අපි දැන් තල්පේ බීච් එකට යන්න හදන්නේ ඇඳුනුත් අරගෙන. දැන් අපි ඉන්නේ ගාල්ලේ ඉඳන් මාතරට යන පාරේ. චුට්ට දුරක් එද්දී වම් අත පැත්තේ මෙන්න මේ බඩිරිඟු කාට් එක හම්බුණා. අපි මේකෙන් බඩිරිඟු ගත්තා. මම ගත්තේ බාබකියු බඩිරිඟුයි නෝමල් එකයි. මේකේ ගොඩාක් තියුණු මේ තියෙන්නේ. ඔයාලා බලන්න. අවුලක් අපි බඩිරිඟු ගත්තා. චපු එකක් 150යි. චපු නැති නෝමල් එක 100යි. අපි මෙන්න මෙතන මේ නැවැත්තුවා බඩිරිඟු කාලම යනවා කියලා හිතන් තල්පේ බීච් එකට. මේ බීච් එකත් මාරම ලස්සනයි. මෙතනත් පොඩි ෆැමිලි එකක් මේ නෑවා. අපි ඉතින් මෙතන නෑවේ නෑ. බාබකියු එකයි නෝමල් එකයි. අපි මෙන්න මේ view එක බලාගෙන තමයි කන්නේ. අපි යන ගමන් නැවැත්තුවා මෙතන කන්න. එයාලා එක්සයි යන්නේ. සෙල්ෆි එකක් ගන්න. අපි මේව ගත්තා. ගාල්ල පැත්තේ ඉඳන් මාතර පැත්තට යන පාරේ චුට්ට දුරක් එද්දි පාර අයිනම තියෙනවා. මාලිල දෙන්නෙක් කරන්න ඒක.
රසත් එක්ක සුපිරි. අර්ග කර කරලා පොඩ්ඩක් විතර සැරයි. බඩිනු කන්න ආසමම. කවුරු ලස්සනට කන්න දන්නේ නැති මම. දැනින් දැන දැනින් තන කාලෙ. ශ්‍රීලා පැටියෙක් වගේ. ඔයාම තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. මේ බඩිනු කාලේ ඉවරයි ළමයි. දැන් හදන්නේ මීටින් එකක් කන්න. මෙතනට කුණු දාලා මෙතන විනාශ කරලා ළමයි. හරිම කැතයින බලන්නකෝ ඉතින්. A few moments later. යේ ඔන්න අපි ආවා තල්පෙට. මෙන්න තල්ප බීච් එක. හරිම ලස්සනයි කියන්න වචන නෑ. තනිකර චිත්‍රයක් වගේ. ඔයාලා ගිහින් තියෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්. මාරම ලස්සනයි. මෙතන ගොඩාක් ක්‍රවුඩ් එකක් ඉන්දියා. ඒ කියන්නේ ට්‍රිප් ආපු අය එහෙම හැබැයි මාර ලස්සනයි ලොකේෂන් එක. Oh my god! ඔයා තල්ප බීච් එකට ගාල්ල පැත්තේ ඉඳන් එනවනම් එහෙම ලොකු දුරක් නෑ. මාතර පැත්තේ ඉඳන් එනවත් ඒත් ලොකු දුරක් නෑ. ඔයා ගාල්ල පැත්තේ ඉඳන් එන කෙනෙක් නම් මාතර පැත්තට තියෙන පාරේ දිගටම යනකොට ඔයාලට මේ ලොකේෂන් එක හොයාගන්න පුළුවන්. පාරේ අයිනමයි තියෙන්නේ. පාරින්න කාගෙන් හරි ඇහුවොත් නම් ඔයාලට හොයාගන්න පුළුවන්. ගොඩ දෙනෙක් මේ තැන දන්නවත් ඇති. හරිම ලස්සනයි ගයිස්. කියන්න වචන නෑ කිව්වොත් හරි. යන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් අනිවාර්යෙන් ඔයා ආදරය කරන කෙනා එක්ක හරි අම්මලා එක්ක හරි පවුලේ හැමෝම එක්ක හරි ඔයාලා අනිවාර්යෙන් ගිහිල්ලා මටත් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳ නම් මේකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා. ගයිස් අපි නාන්න යන්න හදන්නේ. එතකොට නම් පේන්න. ඉන්න නාල හම්බෙන්න guys. Bye. කුස්තික පේනවනේ. ඔයාලට අද බලන්න වෙන්නේ මිනිස්සුගේ වීඩියෝ විතරයි. මේක නම් චිත්‍රයක් වගේ ළමයි. හදන්නේ. එහෙනම් අපි මෙතනට බායි කියලා යමු. අපි දැන් ආයෙම ගෝල් ෆෝර්ට් එකට යන්න හදන්නේ. අර උදේ කරගනිපු වැඩේ තව වැඩ චුට්ටක් තියෙනවා. ඒක හවසට කරගන්නේ. ඒකත් කරගෙන අපි යනවා කන්න. මුතරම් බඩගින්නේ තමයි ඉන්නේ. මේ දැන් මේ වැඩේ කරගන්න අපු තැන ඉන්නේ. හරිම බඩගින්නේ ඉන්නේ guys. Goal 14 guys.
මම ටොප් එක චේන්ජ් කරගත්ත ළමයි මට කලින් එක මේ සැටිස්ුනේ නැහැ. දැන් මෙතනත් ටික වෙලාවක් ඉඳලා අපි යනවා ලුණු මිරිසට. ඒක තියෙන්නේ කරාපිටියෙන් චුට්ටක් එහාට ගියාම අපි දැන් ගාල්ලෙන් කරාපිටි පාරේ දාලා තමයි ගෙදර යන්නේ. එහෙනම් අපි ලුණු මිරිසෙදි හම්බෙමු. ඊට කලින් අපි අයිස්ක්‍රීම් කෑවා ගයිස්. අයිස්ක්‍රීම් කාලා දැන් නම් කෙලින්ම යනවා මේ ලුණු මිරිසට. කොච්චර බඩගින්න වුණත් ඇවිදින්න ඉතින් ඒ අර බඩගින්න නැති වෙලා යනවා ඉතින්. දැන් නම් අපි කෙලින්ම යනවා ලුණු මිරිසට. මේ තැන තියෙන්නේ කරාපිටිය පාරෙන් අකුරැස්ස පැත්තට යනකොට කරාපිටිය ටිකක් පහු වෙලා යනකොට පාර අයිනෙම තමා තියෙන්නේ. මේ තැනත් හොයාගන්න අමාරු නෑ. කරාපිටිය පහු වෙච්ච ගමන්ම තියෙනවා. මේ තියෙන මෙනු එක අපි ඕඩර් කරේ චිකන් කොත්තුයි chicken fried rice උයි. අපි ඉන්නවා අපි ඕඩර් කරපු බැටරි තියෙන 13. තවත් ලස්සන vlog එකක් ඉස්සරහට එනවා. ඒ හින්දා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු chicken rice එකයි chicken කොත්තු එකයි. අපිට ඒකට හම්බුණා sauce එකකුයි chili paste උයි. Oh my god! කෑමත් හුඟක් රසයි ළමයි. එහෙම වරදක් නෑ කියන්න හොඳයි. ගමේ රසවත් කන්න පුළුවන්. මෙනු එකේ තියෙනවා. අපි ඔක්කොම ඉවර කරා ළමයි. එහෙනම් අපි කාලි ඉවරයි. එහෙනම් අපි යන්න තමයි දැන් හදන්නේ. කොහොමද කෑමනේ? එහෙනම් අපි මෙතෙන්ටත් බයි බයි කියලා යන්නේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට මම ඉගෙනනම් බයි. ආදරේ ඔයාලා හැමෝටම. මගේ channel එක දාන්න subscribe